සෙලාන් බැංකුවේ වසර 2015 සිට 2024 දක්වා දසවසරක කාලය තුල මූල්‍ය ක්‍රියාකාරකම් සහ මූල්‍ය අනුපාතවල සාරාංශය. මුලින්ම profit after tax 2015 දී profit after tax රුපියල් මිලියන 3831යි 2016 දී රුපියල් මිලියන 4010යි 2017 දී රුපියල් මිලියන 4430යි 2018 දී 3189යි 2019 දී 3680යි 2020 දී 3011යි 2021 දී 4581යි 2022 දී 4712යි 2023 දී 6256යි 2024 දී 10051යි. මීළඟට total assets වෙනස් වී ඇති ආකාරය සලකා බලමු. 2015 දී රුපියල් මිලියන 2,96,331යි 2016 දී රුපියල් මිලියන 3,56,013යි 2017 දී 4,08,126යි 2018 දී 4,66,933යි 2019 දී 5,16,294යි 2020 දී 5,57,707යි 2021 දී 6,07,577යි 2022 දී 6,72,806යි 2023 දී 7,17,985යි 2024 දී 7,79,690යි. මීළඟට return on assets 2015 දී return on assets ප්‍රතිශතය 1.4යි බිංදුවයි 2016 දී 1.2.3යි 2017 දී 1.1.6යි 2018 දී 0.7.3යි 2019 දී 0.7.5යි 2020 දී 0.5.6යි 2021 දී 0.7.9යි 2022 දී 0.7.4යි 2023 දී 0.9යි බිංදුවයි 2024 දී 1.3.4යි. Return on equity 2015 දී 15.6යි 2යි 2016 දී 15.18යි 2017 දී 14.3යි බිංදුවයි 2018 දී 9.2යි 7යි 2019 දී 9.2යි 9යි 2020 දී 6.4යි 3යි 2021 දී 9.0යි 7යි 2022 දී 8.8යි 5යි 2023 දී 10.8යි 8යි 2024 දී 15.3යි 5යි. Total liabilities 2015 දී total liabilities රුපියල් මිලියන 2,71,275යි 2016 දී total liabilities රුපියල් මිලියන 3,28,240යි 2017 දී 3,73,920යි 2018 දී 4,32,323යි 2019 දී 4,71,667යි 2020 දී 5,08,740යි 2021 දී 5,55,524යි 2022 දී 6,18,356යි 2023 දී 6,57,478යි 2024 දී 7,09,201යි. Cost to income ratio 15 දී 61.2යි බිංදුවයි 2016 දී 62.3යි 5යි 2017 දී 61.02යි 2018 දී 64.9යි බිංදුවයි 2019 දී 63.1යි 2020 දී 56.3යි 2021 දී 47.6යි 8යි 2022 දී 35.2යි 4යි 2023 දී 45.2යි 6යි 2024 දී 59.3යි 4යි. මීළඟට average interest yield 2015 දී 9.6යි 4යි 2016 දී 11.2යි 6යි 2017 දී 12.7යි 9යි 2018 දී 12.5යි 6යි 2019 දී 12.5යි බිංදුවයි 2020 දී 10.3යි 6යි 2021 දී 8.6යි 8යි 2022 දී 15.0යි 2යි 2023 දී 17.1යි 5යි 2024 දී 12.1යි 3යි. Net asset value per share net asset value 2015 දී රුපියල් 72.63යි 2016 දී රුපියල් 80.51යි 2017 දී රුපියල් 96.50යි 2018 දී රුපියල් 94.54යි 2019 දී
රුපියල් 88,761යි. 2020 දී රුපියල් 94,771යි. 2021 දී රුපියල් 97,744යි. 2022 දී රුපියල් 94,724යි. 2023 දී රුපියල් 98,731යි. 2024 දී රුපියල් 110,789යි. මීළඟට earnings per share වෙනස් වී ඇති ආකාරය බලමු. 2015 දී රුපියල් 9,757යි. 2016 දී රුපියල් 10,702යි. 2017 දී රුපියල් 11,707යි. 2018 දී රුපියල් 7,797යි. 2019 දී රුපියල් 8,799යි. 2020 දී රුපියල් 4,774යි. 2021 දී රුපියල් 7,721යි. 2022 දී රුපියල් 7,741යි. 2023 දී රුපියල් 9,784යි. 2024 දී රුපියල් 15,781යි. Dividend payout ratio 2015 දී 24.76ක්, 2016 දී 24.95ක්, 2017 දී 128ක්, 2018 දී 128.70ක්, 2019 දී 127.37ක්, 2020 දී 125.25ක්, 2021 දී 134.99ක්, 2022 දී 124.52ක්, 2023 දී 124.59ක් සහ 2024 දී 122.13ක් ලාභාංශ ලෙස ගෙවා තිබෙනවා. කොටසකට ගෙවූ ලාභාංශ විමසා බලමු. dividends per share 2015 දී රුපියල් 2.75ක්, 2016 දී රුපියල් 3.25ක්, 2017 දී රුපියල් 3.50ක්, 2018 දී රුපියල් 2.50ක්, 2019 දී රුපියල් 2ක්, 2020 දී රුපියල් 1.50ක්, 2021 දී රුපියල් 3ක්, 2022 දී රුපියල් 2ක්, 2023 දී රුපියල් 2.50ක් සහ 2024 දී රුපියල් 3.50ක් වශයෙන් කොටසක් සඳහා ලාභාංශ ගෙවා තිබෙනවා.